හායි කොහොමද ඔයාලට මම අද පොඩි වීඩියෝ එකක් අරගෙන ආවා. මේ තියෙන්නේ මම බුක්ෆෙයා ගිහිල්ලා ගත්ත පොත් ටික. ඇත්තටම පොත් ගොඩක් නැහැ. පොත් 3යි තියෙන්නේ. ඒක නෙමෙයි විශේෂම කාරණාව. මේ තමයි මම බුක්ෆෙයා ගිය පළවෙනි වතාව. මෙච්චර ලොකු වෙලා. ඇත්තට මේක ලැජ්ජාවට කාරණාවක් නෙමෙයි. මම වගේම ගිහින් නැති ගෑල් ළමයිනොත් ඇති, පිරි ළමයිනොත් ඇති. ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ යාළුවා පොත් කියවන්න කැමති නැහැ කියලා. ඉතින් පොත් කියවන්න කැමති නැති පිරිසකුත් ඉන්නවා. ඒක මම පිළිගන්නවා. මම දන්නවා. නමුත් මේ බුක් ෆෙයා ගිහින් පොතක් අරගත්තේ නැති කෙනෙක් අයියෝ පොත් කියවන්න දන්නේ නැහැ කිසිම රසාස්වාදයක් නැහැ කියලා ඇත්තටම එහෙම කියන්න බෑ. මොකක් හරි හේතුවක් නිසා යම් හේතු නිසා එයාලට යන්න බැරි වෙන්න පුළුවන්. මටත් එහෙමයි. මාත් ලොකු දුරක නෙමෙයි ඉන්නේ. විනාඩි 30 35ක් වගේ පොඩි වෙලාවක් තමයි යන්නේ මට යන්න. නමුත් මට යන්න අවස්ථාවක් හම්බෙලා නැහැ. උවමනාව තියෙනවා නම් කරන්න බැරි දෙයක්වත් නැහැ. ඇත්තටම මම මේ පාර හිතාගත්තා කොහොම හරි යනවායි කියලා. ඉතින් ලොකු බජට් එකකට ගියේ නැහැ. ඒ වෙලේ මගේ අතේ තිබ්බ ගානට සෙට් වෙන්න මම පොත් ටිකක් ගත්තා. මොහන් රාජ් මඩලගේ නම් පොත් මම කියලා තියෙනවා කලින්. එයාගේ අලුත්ම පොත ටොක්සික් බුක් එකයි. කස්තුරි සුවඳයි. ඒ වගේම ලක්ෂි කියන බුක් එකයි තමයි ගත්තේ. ඉතින් කස්තුරි සුවඳ ගොඩක්ම රිවිව්ස් තිබ්බ නිසා මම ඊයේ තමයි බුක් ෆෙයා ගියේ. ආපු ගමන් මම කියවන්න ගත්තා. තාම පුට 2යි 3යි වගේ තමයි කියුවේ. ඒක කියවගෙන යද්දී එකට ඇබ්බැහි වෙන සුළුයි කියලා ඇත්තටම මටත් දැනෙනවා. මම හිතනවා ඒක ඇත්තටම ලොකු ලස්සනක් ඇති කියලා ඒ පොතේ ඒ කියන්නේ කියවලා තේරුම් ගත්ත විදිහට දැනෙච්ච විදිහට ඒකේ රිවිව්ස් බැලුවාම ඉතින් මම බුක් ෆෙයා නොගියට බුක් ෆෙයාගෙන් පොත් ගත්තේ නැති වුණාට මම ගොඩාක් දුරට පොත් කියුවේ පුස්තකාලයෙන් අරන් ඇවිල්ලා පොත් 5-6 සතියට එකමාරට දෙකට කියවනවා. සමහරවිට වෙලාව කළමනාකරණය කරගන්න ප්‍රශ්නයක් තියෙනවා. සමහර වැඩ කරගන්න කාලය නිසා පොතක් කියවන්න වෙලාවක් නැති වෙන අවස්ථා මටත් තියෙනවා. නැතුවම නෙමෙයි. සමහරවිට සතියෙන් එකමාරෙන් කියවන්න කියලා පොත් ගෙනාවට සමහරවිට ගියන පොත් ටික ඔක්කොම කියව ගන්න කාලෙ මදි වෙනවා. එහෙම අවස්ථා තියෙනවා. ඉතින් මට කියන්න ඕනේ පොතක් ගන්න සමහර අයට හැකියාවක් නැති වෙන්න පුළුවන්. යන්න අවස්ථාවක් උදා නොවෙන්න පුළුවන්. මේ වුණාට අපිට අපේ ජීවිතේ වෙලාවක් වෙන් කරගෙන මේ වගේ දේවල් වලට වෙලාවක් වෙන් කරගෙන ඇත්තටම පොතක් කියවන එක හොඳ මානසික සුවයක් දැනෙන දෙයක්. සමහර දුක් වෙන්න පුළුවන්, දුක හිතෙන්න පුළුවන්. වීඩියෝස් ගොඩාක් තියෙනවා. ගොඩාක් පොත් ගන්න ආසයි. නමුත් ගොඩාක් පොත් ගන්න කියන්නේ ඒ වෙලට තමුන්ට මූලිකම මේ වාතාවරණයක් නොවෙන්න පුළුවන්. මොකද අපේ ජීවිතේ දිනදා දේවලුත් අපි කරගන්න ඕනේ. ඒවත් එක්ක ඉතින් ලොකු බජට් එකකට යන්න අපහසුයිනේ. එහෙම නිසා සමහර දුක් වෙන්න පුළුවන් අයියෝ නැහැනේ කියලා. නමුත් එක පොතක් දෙකක් හරි ගන්න අපිට පුළුවන්නේ. මම හිතාගත්තේ එහෙමයි. ඉතින් මේ පාර මම හිතාගත්තා ඊළඟ පාර මම බුක් ෆෙයා ගිහිල්ලා මීට වඩා බුක්ස් ටිකක් ගන්නවයි කියලා. ඉතින් ඇත්තටම ගොඩාක් පොත් ගන්න පුළුවන් අය ගොඩක් ලකි. ඒ වුණාට මම අනිත් අයත් ලකි. ඉතින් යාලට කොහෙන් හරි පොතක් කියවන්න අවස්ථාව උදා වෙනවනේ ළඟ අනිවාර්යෙන්. හැම තැනකම يعني හැම නගරයකම මම හිතනවා එහෙම ඇති කියලා. හැම නගරයකම පුස්තකාල තියෙනවා. ඉතින් පුස්තකාල පහසුකම් තියෙනවා. ඉතින් පුස්තකාලෙකින් අරගෙන පොත දෙකක් කියවන්න ලස්සන පොත් තියෙනවා. අපේ සමහර පොත්වලට අපේ හිත නිවනවා. සමහර පොත් අපේ මතකයන් අලුත් කරනවා. සමහරවට අපිට හොඳ ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න හොඳ මොටිවේෂන් එකක් වෙනවා. ඉතින් බුක් ෆෙයා ගිහින් නැහැ කියන එක ලැජ්ජාවට කාරණාවක් නෙමෙයි. ලැජ්ජ වෙන්න ඕන දෙයක්වත් නෙමෙයි. ඉතින් මට ඒක ෂෙයා කරගන්න ඕන. මම මේ ඉස්සෙල්ලාම බුක් ෆෙයා එකට ගිහිල්ලා ගත්තේ මෙන්න මේ ටොක්සික් කියන බුක් එක. ඇත්තටම මට හරියට සතුටු හිතුණා. මොකද මේ පළවෙනි වතාවට බුක් ෆෙයා ගිහිල්ලා මං ඉස්සෙල්ලාම මගේ ලිස්ට් එකක් තිබ්බා මේ පොත් ගන්නවා කියලා. නමුත් මට
ගන්න පුළුවන් වුණේ මේ පොත් තුන විතරයි. මම බජට් එකක් හදාගෙන ගියේ. පොඩි බජට් එකක්. ලොකු එකක් නෙමෙයි. නමුත් තව පොත් තුනක් මගේ ලිස්ට් එකේ තිබ්බා. මම ගිය වෙලාවේ පුදුම සෙනඟක් තිබ්බේ. ගිය තැන්වල ඒ පොත් ටික ඉවරලා තිබ්බා. ගිය ගමන්ම දැක්කේ මම මෙන්න මේ බුක් එක හරිම ක්වොලිටි වලට පේනවද? හරිම ලස්සනයි, හරිම ක්වොලිටි. මම මොහන් රාජ් මඩවලගේ පොත් කියවලා තියෙනවා. මට මේක දැක්කහම මේක ගත්තහම හරිම සතුටක් හිතෙනවා. ඉතින් ඒක චූටි ඇචීව්මන්ට් එකක්. මම හිතාගත්ත දෙයක්. ඉතින් ඒකට හරියට සතුටු හිතෙනවා. ඉතින් මේවෙන් මම ඉන්ස්පයර් වෙච්ච වීඩියෝස් උත් තිබ්බා. ඒ කියන්නේ ලිස්ට් එකක් මේ පොත් ටික ගන්නවා කියලා ඉවරලා ඇත්තටම මට තිබ්බා. මම මේ පොත නම් කොහොමද ගන්න හිතේ තිබ්බා. මේ ලක්ෂ්මි කියන එක නම් ඇත්තටම මේ TikTok එකේ වීඩියෝස් දැකලා තමයි ආසිතුනේ පොත අරගෙන කියවන්න. ඉතින් ඔයාලටත් හම්බෙන පුංචි වෙලාවක් හරි වෙන් කරගෙන පොතක් දෙකක් කියවන්න උත්සාහ කරන්න. ඒක හරිම වටිනවා. හරිම සාමකාමී හැඟීමක් තමයි හිතට දැනෙන්නේ. පොත් කියවන්න අකමැති කෙනෙක් වුණත් ලස්සන චූටි පොතකින් කියවන්න ගන්න. ඇත්තටම ආසිත වෙනවා. මාත් එහෙම තමයි ඉස්සල්ලාම මට මතකයි මාත් ඉස්සල්ලාම එහෙම තමයි පොත් කියවන්න ගත්තේ. අර ගොඩාක් පිටු ගණන් තියෙනකොට අපිට කියවන්න හිතෙන්නේ නැහනේ. ඒ කියන්නේ පටන් ගන්න කෙනෙක්ට. ඒ නිසා ලස්සන කෙටි කතා තියෙනවා. පිටු ගාන සාමාන්‍යයෙන් අඩුවෙනි කෙටි කතාවල. කෙටි කතාවක් අරගෙන කියවන්න ගන්න අපි නොදැනුවත්වම අපි ඇබ්බැහි වෙනවා පොත් කියවන්න. ඉතින් මට මගේ මේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න ඕන නා ඔයාලට. නොගියපු අය දුක් වෙන්න එපා. තමන්ට වෙලාවක් හම්බුනොත් යන්න. වෙලාවක් තියෙනවා නම් පුස්තකාලයකින් හරි පොත් ටිකක් අරගෙන කියවන්න. ඒකට අපිට වියදමක් යන්නේ නැහැනේ. ඉතින් මං හරි ආසයි මගේ ජීවිතයේ සමහර දේවල් මේ විදිහට මතකයන් විදිහට තියාගන්න, තව කෙනෙක් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මට ඕන වුණා මං ගත්ත පොත් ටික පෙන්වන්නයි මගේ පළවෙනි පාර අත්දැකීම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නයි. ගිහින් එන්න. බයි.